දීර්ඝ කාලයක් අපේ රට එක තලයක එක ලෙවල් එක තලයක ගමන් කරමින් තිබෙනවා. දැන් අපිට පුළුවන් මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ ඇති කරන්න පුළුවන්. අපේ අපේක්ෂාව මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම නෙවෙයි අපේ රට අලුත් තලයකට ඔසවා තබන්න ඕන. හැබැයි අපේ රට අලුත් තලයකට ඔසවනවා කියන්නේ මොකක්ද? නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕන. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. දැන් තියෙන තලයේ නීතියට මිනිස්සු යටත් නේ, මිනිස්සු නීතියට බයත් නේ. අපි අලුත් තලයක රට ගේනවා. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. නීතියට මිනිස්සු යටත් වෙන්න ඕන. වංචාව දූෂණය ගැන හිතුවොත් වංචාවේ දූෂණයේ යෙදෙන්න නෙවෙයි, වංචාවේ දූෂණයේ යෙදෙන්න හිතන්නත් බය වෙන රටක් හදන්න ඕන. මේ දවස්වල ප්‍රවෘත්ති බලන්න ඔක්කොම තියෙන එතන. හිතන්නත් බය වෙන ඕන රටේ මිනිස්සු මහජනක ධනෙ හොරකම් කරන්න. හැබැයි අපි අලුත් තලයකට ඔසවා තබනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවකය, පුරවැසියාට වග කියන කාර්යක්ෂම තලයකට ඔසවන්න ඕන. අන්නේ ඔසවා තැබීමේදී අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා පොදු ප්‍රවාහන පද්ධතියට. ඒක වැදගත් ශාස්ත්‍රය. කරුණු කීපයක් නිසා එකක් ඔබ දන්නවා අපේ රටේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය විශාලයි. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට 8 දිනක් වාහන අනතුරු නිසා මිය යනවා. එවනම් අපිට මේ රට මේ විදියට යන්න දෙන්න ඕනද? මෙතන වෙන තලයකට ඔසවන්න ඕනද? ඔසවන්න. ඒ නිසා තමයි අපි මාර්ග නීතීන් පිළිබඳව, රීතීන් පිළිබඳව ශක්තිමත් වෙන්නේ. බස් එක නම් බස් එක. බස් එකට වෙනේම තියන්න බෑ. යම් පොඩි රාජ්‍යයන් හදාගෙන ඉන්නවා. පොඩි රාජ්‍ය. බස් හිමියන්ට එක රාජ්‍ය. පිටකොටුවේ වෙළඳුන්ට තව රාජ්‍ය. මේ තියෙන පොඩි මිනි ගවර්න්මන්ට් තියෙනවා අපේ රටේ. අපි මේ ඔක්කොම හොස් කරනවා. රටට තියෙන ජනතාව විසින් තෝරාපත් කරන ලද එක රාජ්‍යයක් විතරයි. ඒ නිසා මාර්ග නීතිය එක් බල අධිකාරීන්ගේ එක කුඩා ගවර්න්මන්ට්, මිනි ගවර්න්මන්ට් ඒවට යටත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු මිය දෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා හා සමාන ලෙසම අපි ඊටමත් නීති රාමුවක් හඳුන්වා දී තිබෙනවා, ක්‍රියාත්මක කරනවා. මාර්ග අනතුරු වලින් විතරක් නෙවෙයි තවත් ආකාර ගණනාවකින් පොදු ප්‍රවාහන වැදගත්. එකක් අපි වගේ කුඩා ආර්ථිකයක් හිමි රටකට වාහන වෙනුවෙන් අපි දරන ඩොලර් වැයබර විශාලයි. එනිසා අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් අපිට ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අපි වාර්ෂික වාහන වෙනුවෙන් දරන වැයබර අපිට අඩු කරගන්න පුළුවන්. පොදු ප්‍රවාහන ශක්තිමත් වී නොතිබීම හේතු කොටගෙන තමන්ට පෞද්ගලිකව තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්න සිදු වී තිබෙනවා. එනිසා තමන්ගේ පුද්ගලික ආර්ථිකයට ඔරොත්තු නොදෙන වාහනයක් මිලදී ගැනීම සඳහා පෙළඹුමක් තිබෙනවා. එනිසා ඒ පැත්තෙන් බැලුවත් අපි පොදු ප්‍රවාහන පද්ධතිය වර්ධනය කරන්න. තුන්වෙනුව විශේෂයෙන්ම අපේ ඇති වී තිබෙන මාර්ග තදබදය. ඔයගොල්ලෝ දන්නවා ලෝකේ දියුණුවේ සම්මත රාජ්‍යයන් විශාල ප්‍රමාණයක වැඩිපුර අවධානය යොමු කරමින් තිබෙන්නේ මේ මාර්ග තදබදය අඩු කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර ගැනීම. මේ මාර්ග තදබදය නිසා කොච්චර කාලයක් අපත යනවද, කොච්චර ධනයක් අපත යනවද? ඒ නිසා කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් කරා අපිට අපි හිතනවා මේ මාර්ග තදබදය අපිට අවම කරගන්න පුළුවන් වෙනවා කියලා. ඒ පැත්තෙන් බැලුවොත් පොදු ප්‍රවාහන සේවය වැදගත්. අනෙක් පස්සෙන් බැලුවොත් අපි දන්නා අපි විතරක් නෙවෙයි ලෝකේ පුරා ඇති වී තිබෙන විශාලතම සංවාදය තමයි මේ පරිසර පද්ධතිය පිළිබඳව ඇති තිබෙන සාකච්ඡාව. නිසා විස සහිත වායු විමෝචනයන් හිදීත් මා හිතනවා අවම කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය, විද්‍යුත් වාහන මේ ආදී ශේෂ්ත්‍රවල අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා මේ සෑම පැත්තෙම බලපුවාම අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවය තිබෙනවා. අපිට අපේ රට අලුත් තලයකට ඔසවනවා කියලා කියන්නේ මෙන්න මේ තියෙන පොදු ප්‍රවාහන පද්ධතිය ඊටමත් දියුණු, කාර්යක්ෂම, පහසුකම් සහිත පද්ධතියක් බවට අපි වර්ධනය කරනවා. ඒ සඳහා රාජ්‍ය පැත්තෙන් අපි යොමු කළ යුතු ආයෝජනයන් පිළිබඳව අපි කල්පනා කරලා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට ඒ සඳහා ආයෝජනයන්ට අපි දොරටු විවෘත කරන්න ලෑස්ති. එන්න ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ වගේම එහිදී අපිට ඉතාමත් වැදගත් අපේ දුම්රිය සේවය අවුරුදු 160කට වඩා පැරණි අපේක්ෂාවක් තියෙනවා. අලුත් විදියකට අපේ දුම්රිය පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය, අපේ දුම්රිය ස්ථාන අලුත් අනන්‍යතාවයකින් බ්‍රෑන්ඩ් කරන්න ඕන කියලා. අලුත් අනන්‍යතාවයකින්. අන්නේ බ්‍රෑන්ඩ් කරනකොට තමයි අපි පළමු පියවරක් අපි තෝරාගෙන තිබෙන්නේ දුම්රිය ස්ථාන 100. එහි තිබෙන පැරණි වටිනාකම්, ඒ ආකර්ෂණය, ඒ විදියටම ආකර්ෂණය කරගන්න ගමන් හැබැයි වර්තමාන මිනිසුන්ගේ අවශ්‍යතාවය සෙපිරින්නත් ඕන. අපිට පැරණි සාම්ප්‍රදායික දුම්රිය ස්ථානේ පවත්වාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. එතෙන්ට යනකොට මගියෙකුට අවශ්‍ය කරන අවම පාසුකම් ටිකවත් නැත්නම්, පිරිසිදු භාවයක් නැත්නම්, එතන මනසට සුවයක්, නිදහස් භාවයක් ගෙන දෙන්නේ නැත්නම් අපිට පැරණි වටිනාකම් වලින් පමණක් වැඩක් නැහැ. එනිසා පැරණි වටිනාකම් ආරක්ෂා කරගන්න ගමන් ඒවා අපි කොහොමද මගින්ගේ පහසුකම් සපෙන නව අනන්‍යතාවයන් සහිත දුම්රිය ස්ථාන බවට පරිවර්තනය කරන්නේ. අපි මේ නිශ්චිත මොහොතට අදාළ ගත්තොත් අන්න ඒක තමයි අපේ අපේක්ෂාව.
මේක අපේ රට ස්ථිර කරන්න ඕන. එන්නේ අපේ පාලනයක් තියෙනකොට දේශපාලනය මෙහෙමයි, තව පාලනයක් වෙනකොට වෙන විදිහෙහි වෙන්න බෑ. මේ ස්ථාවර මේ ගලේ කෙටුව වගේ ස්ථාවර කරන්න. මේවා සම්ප්‍රදාය, අලුත් සම්ප්‍රදායන්, අලුත් වටිනාකම්, අලුත් හරපද්ධතීන් බවට පත් කරන්න ඕන මේවා. ඒ නිසා අපි දේශපාලන අධිකාරියට අපි මේ කාර්ය කරමින් ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තබලා තිබෙනවා. අන්න ඒ වගේ මේ හැම ශේෂ්ත්‍රයක්ම අපි පැරණි තලයේ සිට නව තලයකට අපි